හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ ටිකක් ලොකු ගමනක්. ඔන්න ඉතින් උදේ පාන්දරම ඉතින් අපි වැඩේට පිටත් වුණා. සතියකින් විතර තමයි ඔයාලට මේ vlog එකක් අපි ගේන්නේ. දැන් අපි යන්න හදන නුවර. නුවර යන්න කලින් අපි කැලණි පන්සලට ගිහිලා තමයි යන්නේ. අපි එනම් යම් කැලණි පන්සලට ගිහිල්ලා අපි දෙටි කතා කරමු. ඔන්න ඉතින් අපි උදේ පාන්දරම කැලණි පන්සලට ආවා. අද පොයේ දවස. ඉතින් කැලණි පන්සලෙන් කොට තාම කල්ලි පන්සලය තේවාවත් ආරම්භ කරලා නැහැ. ඉතින් අපි තව ටික වෙලාවක් මේ කැලණි පන්සලත් වැදගෙන අපි හැමෝම යනවා නුවර. අපි යන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ලෝකයේ විශාලතම සක්මන් බුදු පිළිම තියෙන පන්සලට. එම කිව්වම ඔයාලා දන්නවා මොකක්ද පන්සල කියලා. රණ වන විහාරයට තමයි අපි යන්නේ. පිළිමතරෝගේ තින්නේ. යන් කෙනෙක් බලන්න අපි. ඔන්න ඉතින් අපි කැලණි පන්සලෙන් යන්න හදන අපි කැලණි පන්සල වැදලි ඉවර වෙලා අපි දැන් යන්න හදන්නේ රණවන පන්සලට. ඉතින් මේ රණවන පන්සල යන පාර පොඩ්ඩක් අර දිට්වසුලි ගුණාටුකින්ද පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පාරවල් කැඩිලා එහෙම වෙලා තමයි තියෙන්නේ. ඒත් යන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. අපි යන් එහෙනම් රණවන පන්සලට. අපේ වීඩියෝ ලස්සනයි නම් ඔයාලා මතක ඇතුවම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන ගන්න පුළුවන් එතකොට. හලෝ යාළුවනේ. අපි දැන් ආවා උදේට කෑම ගන්න ආවා. දැන් ඉන්නේ නුවර යන පාරේ. ඉදුවරයි දැන් උදේට කාලා එහෙම ආයෙත් ගමට. සිතිනක මා සිතේ නැවතුණු නැති නුඹම පමණක් නැවිත් නැවතුණු හැටි ආදරය මා සිතේ දලුලන හැටි නුඹට මම ජීවිතෙත් පුදුමී සිතේ සිත නුඹගේ ළඟමයි නවතන්න බෑමයි මා අසරණයි පෙන්චියේ ආදරය පුදුමයි මට නම් නොතේරෙයි මා ආදරේ. ඔන්න අපි දැන් රණවන පන්සලටත් ඇවිල්ලා ඉන්නේ. මේ රණවන පන්සල ආවට පස්සේ මාර සීතලක් තියෙන්නේ. මාර සීතල කියන එක මාරම සීතලක් එක. ටිකක් සීතලයි. කවන්නේ අපි යන් ඉස්සරහට බලන්න.
මේ තියෙන්නේ ඔයාලට පෙන්වන්න ආපු අපි ලෝකයේ උසම බුදුරජාණන් වහන්සේට ඉදිලා තියෙන ලෝකයේ උසම සක්මන් පිළිරුව තමයි මේ තියෙන්නේ. ඒ සක්මන් පිළිරුව මාර වාසනාවන්තයි. මොකද මෙච්චර ලස්සන පරිසරයක මෙච්චර ලස්සන මේ සක්මන් පිළිරුව බලන් ඉන්න ඉස්සරහා තියෙන පරිසරය මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේ මේ පන්සලත් මාර ලස්සනයි. මේක නම් මාරම ලස්සන view එකක්. මේ මීදුමත් එක්ක මේ කොළ පාට ඒක මට කියන්න දෙයක් නෑ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි දැන් මේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. අපි දැන් රණවල පන්සලට තමයි ගියේ. මේ පන්සල මාරම ලස්සන පන්සලක්. ඉතින් අපි දැන් කල්පනා කරා සදගිරි සෑයට යන්න. අපි ඊළඟ vlog එක වලට ගෙන්නම් සදගිරි සෑය ඉඳලා. එහෙනම් මේ travel vibe cc අපේ වීඩියෝ බලන්න ඕන නම් අපේ වීඩියෝ ලස්සනයි නම් ඔයාලා මතකතුම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන ගන්න පුළුවන් එතකොට. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි travel vibe cc